මගේ කිවිදයක් සැදී පැහැදිලි සිටිනවා ඔබට ඔබේ ආශය නිතර ප්‍රාර්ථනා කවියෙන් විරුද්ධ වෙන්න මෙසේ ගන්නට මෙන්න තවත් ආකාරයක් කරනවා පසින්දු බිම්සර ආවිහාවන් අතරින් විශාඛා මහා උපාසිකා චරිතය හැම දිනාගේම අතිශය ගෞරවයට හා බොහොමනට ලක්වන බව කිව යුතුයි. එසේ ඒ වගේ වම් අත පැත්තට කියපු වෙනවා මම දැන් එනකොට සල්ලි කියන යක්ෂයෙක් ඉන්නවා සල්ලි කියන්නේ මොකද සංගපෝ වෙසක් කලාපයේ සංවිධායක කමිටුව අපි තාම ගෞරවයෙන් මතක් කර සිටිනවා මේ ආශ්චර්ය ඔබ වෙත ගෙන එන ලද අප නායක ස්වාමින් වහන්සේ අපි මතක් කළ දවසක හොඳ පාඩමක් ඉගෙන ගන්න. මොන පාඩම ඉගෙන ගත්තත් ඔය හිතුවක්කාරී නම් මට්ටු වෙන එකක් නේ. ලියුම බලන එක හොඳට තියෙනවා අතන. මට දැන් තමයි කරුණ වැටෙන්නේ. මෙද මහත්තයෙක් ළඟට යන්න නේද? අයියෝ මට බෑ. අමාරුයි. විතරාල කෙනෙක් ළඟට ගියොත් මහාදානයක් කියලා සනීප කරන්නේ. මගේ වස්තුව එහෙම දෙන්න බෑනේ කරුවේ. ආද වැඩම වලා කම පන්සලට හත බැතින් එකතු කළා